ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් 80,000කට අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත්, ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහිම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළ යුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය. ප්‍රජාශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බව මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන් පුරුෂයන් යම් පිළිගැනීමට ලක් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය. මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා පැවසුවේ මේ වන විට ලිංගික ශ්‍රමිකයින් 95%ක්ම කොන්ඩොම් භාවිතා කරන බවය. එබැවින් මේ වන විට ලිංගික ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු ආරක්ෂිත ක්‍රම භාවිතා කරන බවත්, එබැවින් සමාජ රෝග අඩු වී ඇති බවද හෙතෙම කීය. පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්, ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට ඊට වඩා ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැන්වීම කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.